පොඩ්ඩක් හිතලා බලන්නකො මම මේ කියන කතාවෙන් ඔයාලගේ ජීවිතයට ආදර්ශයක් ගන්න පුළුවන්ද කියලා. ඔන්න මම කතාව පටන් ගන්නවා. එක ගමක ගොවියෙක් ජීවත් වුණාලු. ඒ ගොවියා තමන්ගේ වගා කටයුතු තමා විසින්මයි කරගත්තේ. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට ඒ ගොවියා වගා කටයුතු කරනකොට වර්ෂාව නැති වුණාලු. එක දිගට වර්ෂාව නැතිවීමත් එක්ක ඔහුට වගා කටයුතු සාර්ථකව කරගන්න බැරි වුණාලු. ඉතින් මේ ගොවිය සැලුන් නැහැලු. ඔහුගේ වගා කටයුතු නිසි ආකාරයෙන් සිදු කරාලු. එතන හිටපු ගොවිය ඔහුට කිව්වලු ඇයි ඔයාට මේ වගා කටයුතු සිද්ධ කරාම කිසි ප්‍රයෝජනයක් නැහැනේ. හැබැයි ඇයි ඔයා එහෙම කරන්නේ? ඔයා ඔය වගා කටයුතු නතර කරන්න කියලා ඒ ගොවියට කිව්වලු. හැබැයි ගොවිය කිව්වලු අමාරුයි තමයි. කමක් නෑ. මම කොහොම හරි කරනවා. අනිවාර්යෙන්ම වර්ෂාවත් එනවා කියලා ඒ ගොවියා අනිත් ගොවියන්ට කිව්වලු. ඔහොම ගොවිය තමන්ගේ වැඩ කටයුතු වගා බිම් කටයුතු කරගෙන යනකොට ඔන්න මාස 2ක් 3ක් පමණ ගත වෙනකොට වර්ෂාව වැදහැරෙන්න පටන් ගත්තලු. වර්ෂාවත් සමග ඔහුගේ වගා කටයුතු සාර්ථකව ඉටු කරගන්න හැකි වුණාලු. ඉතින් ඔහු කල්පනා කරාලු අනෙක් ගොවියන් කිව් දේ මම ඇසුවා නම් අද මට මෙවැනි සාර්ථකත්වයක් ළඟා කරගන්න බැහැ කියලා. ඔන්න ඔහොමයි කතාව ඉවර වෙන්නේ. හරිද? අවසානට ඔහු ගොඩක් සතුටු වෙලා ඔහුගේ වගා බිම් සාර්ථකව ඵලදායී අස්වැන්නක් ඔහුට ලබා ගන්න හැකි වුණාලු. ඔන්න මම කියන්නම්කො මේකෙන් ගන්න පුළුවන් ආදර්ශයක්. අපේ ජීවිතයත් අන්න ඒ වගේ තමයි. දුක, අඳුර, අසරණකම් අපේ ජීවිතේට එනවා. හැබැයි ඒව తాවකාලිකයි. විශ්වාසය සහ උත්සාහය තියෙනවා නම් උත්සාහය තියෙන ඕනෑම කෙනෙකුට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඔයාලටත් එක එක අභියෝග එනව නේද? ඔයාලගේ මේ වයස ගත්තාම ඔයාලගේ අභියෝග තමයි විභාග. විභාග කඩයිම් වලට මුහුණ දීම නැත්නම් තරඟ වලට මුහුණ දීම නේද? විභාගය ගත්තාම අපේ ජීවිතේ කොච්චර අභියෝගයක්ද? අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. එතකොට ඔයාලට හිතෙන කොහොමද මම පාඩම් කරන්නේ? කොහොමද මම විභාගේ පාස් වෙන්නේ? හිතන්න සමත් කෙනයි අසමත් පුද්ගලයයි ගන්න. අසමත් පුද්ගලයා ගත්තාම ඇයි එයා අසමත් වෙන්නේ? පාඩම් කරේ නැත්තම් ඔහුගේ එදිනෙදා කටයුතු එදිනෙදාම සිදු කරගන්න බැරි වුණොත් ඔහු අසමත් වෙනවා. හැබැයි සමත් පුද්ගලයා දිහා බලන්න. හැමදාම පාඩම් කටයුතු කරනවා. හැමදාම එදිනෙදා දෙන වැඩ කටයුතු සිදු කරනවා. ඇයි එහෙනම් ඔයාලට බැරි? අසමත් කෙනෙකු වෙන්න නෙවෙයි සමත් කෙනෙකු වෙන්න උත්සාහ දරන්න ඕනේ. අපි ජීවිතේ සමත් වෙන්න නම් අභියෝග වලට මුහුණ දෙන්න නම් අපි විශ්වාසයක් ඇතුව කැපකිරීම කරලා අපේ උත්සාහයෙන් අපි ජය ගන්න ඕනේ. ඉතින් ඔයාලට අද මන් දෙන උපදේශය ආදර්ශය තමයි උත්සාහය, කැපවීම, විශ්වාසය තියෙනවා නම් අපගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.